ආච්චි. ජපානයේ අපේ ගෙදර තියෙන වටිනම දේ මොකක්ද කියලා අහුවොත් ගොඩක් අය හිතන්නේ ලස්සන බඩුවක් නැත්නම් මිල අධික දෙයක් වෙයි කියලා. හැබැයි මට නම් ඒ හැම දෙයකටම වඩා වටින්නේ මේ බුදු පිළිමය. ඒ ඇයි කියලා දැන් ඔයාලට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේක මට ලීයෙන් හදපු බුදු පිළිමයක් විතරක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන්නේ මගේ හීන, මගේ බලාපොරොත්තු, මගේ ස්තුතිය, ඒ වගේම අපේ අලුත් ජීවිතේ පටන් ගත්ත ලස්සනම මතකය. සමහර දේවල් තියෙනවා බලන කෙනෙකුට ඒවා සාමාන්‍ය දේවල් වගේ පේනවා. හැබැයි ඒ දේවල් පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගණනාවක මතකයන්, ආදරය, ඉවසීම සහ ලස්සන බලාපොරොත්තු. අපේ ගෙදර බුදු පිළිමයක් එහෙම එකක්. ඒ හැමදේම පටන් ගත්තේ පුංචි බුදු පිළිමයකින්. අද ඒ ලස්සන කතාව මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මම ජපානයට එන්න කලින් ඉඳන්ම බුදුහාමුදුරුවන්ට හරිම ලැබි. මගේ මහත්තයා මුලින්ම ජපානයට එන්න ලෑස්ති වෙද්දී මම හරි පරිස්සමෙන් බලාගත්ත පුංචි බුදු පිළිමයක් එයාගේ අතේ ජපානයට එව්වා. ඒ බුදු පිළිමය මට ලැබුණේ දඹදිවින් ගෙනාපු වටින තෑග්ගක් විදියට. අවුරුදු ගණනාවක් මම ඒක හරිම ආදරෙන් හරිම පරිස්සමෙන් බලාගත්තා. මම මේ බුදු පිළිමය එයාගේ අතේ ජපානයට එව්වේ එයා හැමදාම බුදුන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් ලබයි කියන එකම ප්‍රාර්ථනාවෙන්. මොකද අපි දෙන්නටම බුදුන්ගේ පිහිට කියන්නේ ජීවිතේ හරිම වටින දෙයක්. කාලයත් එක්ක මටත් ජපානයට එන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුව තවත් ලොකු වුණා. අපි දෙන්නගේ දෙවෙනි විවාහ සංවත්සරය තිබුණේ 2024 මාර්තු 10 වෙනිදා. ඒ දවස වෙනුවෙන් අපි දෙන්නා අපේ අනාගත ජීවිතයට, අපේ අලුත් ගෙදරට ලොකු ලී බුදු පිළිමයක් ගත්තා. එදා ඒක මට සාමාන්‍ය තෑග්ගක් නෙවෙයි. අපි දෙන්නගේ ලස්සන හීනයකට දුන්න පළවෙනි තෑග්ග. ඒ බුදු පිළිමය මම හරිම පරිස්සමෙන් මගේ ළඟ තියාගෙන හිටියා. ඒ බුදු පිළිමය දිහා බලන හැම වෙලාවකම මගේ හිතේ මැවුනේ එකම එක රූපයක්. ඒ ජපානයේ අපේ පුංචි ගෙදර පුංචි බුදුමැදුර ඉස්සරහා අපි දෙන්න එකට මල් පූජා කරලා නිහඬවම ප්‍රාර්ථනා කරන ලස්සන හවසක්. ඒ හීනය හැබෑවෙන ලස්සන දවස එනකල් මම ආදරෙන් බලාගෙන හිටියා. ඒත් වීසයක එනකල් මාස ගණනක් බලාගෙන ඉන්න වුණා. සමහර දවස්වල මම මේ බුදු පිළිමය ළඟට ගිහින් හැමින් අත ගාලා අපිට ඉක්මනට එක වහලක් යට ජීවත් වෙන්න ලැබෙන්න කියලා නිහඬවම ප්‍රාර්ථනා කළා. මොනතරම් කාලය ගියත් ඒ බලාපොරොත්තුව නම් කවදාවත් වෙනස් වුණේ නැහැ. අන්තිමේදී 2024 දෙසැම්බර් 23 වෙනිදා මට ජපානයට එන්න අවස්ථාව ලැබුණා. ඒ දවසේ මගේ හීනන්, මගේ බලාපොරොත්තුත් මේ බුදු පිළිමයත් අරගෙන මම අපේ අලුත් ගෙදරට ආවා. අපේ ගෙදර දොර මුලින්ම අරපු දවසේ බුදුමැදුර හදලා ඒ බුදු පිළිමය එතන තැබූ මොහොත අදටත් මගේ හිතේ තියෙන ලස්සනම මතකයක්. ඒ වෙලාවේ මට දැනුනේ අපි දෙන්න දුරින් ඉඳන් දැකපු හීනය අද ඇත්ත වෙලා කියන හැඟීම විතරයි. අද වෙනකොට මේ පුංචි බුදුමැදුර අපේ ගෙදර හිතටම නිවනක් දැනෙන තැන වෙලා. පුළුවන් හැම උදේකම හවසකම මම මල් පූජා කරලා පහන් දැල්වෙනවා. ඒක අද වෙනකොට මගේ දවස පටන් ගන්න ලස්සන පුරුද්දක් වෙලා. සමහර දවසට මගේ හිතට හරිම සතුටුයි. මගේ මහත්තයා උදේ වැඩට යන්න කලින් පහන් දැල්වලා බුදුන් වදින්න අවස්ථාවක් ලැබෙන එක. ඒක නිසා මම හැමදේම උදේම ලෑස්ති කරලා අපි දෙන්නම එකට බුදුන් වදිනවා. ඊට පස්සේ තමයි වැඩට යන්නේ. ඒ පුංචි මොහොත මගේ හිතට ලොකු සැනසීමක් ගේනවා. ඒ විතරක් නෙවෙයි. මගේ ජීවිතේ හැම විශේෂ දවසකම, හැම මාසෙකම පළවෙනි දවසේ කිරි ආහාර පූජාවත් එක්ක බුද්ධ පූජාව තියෙනවා. විශේෂයෙන්ම හැම බදාදා හවසකම මම ටිකක් වැඩි වෙලාවක් පහන ළඟ ඉඳගෙන මල් පූජා කරනවා. මගේ සතුට, මගේ දුක, මගේ බලාපොරොත්තු, මගේ ස්තුතිය හැමදේම මම නිහඬව බුදුමැදුර ඉස්සරහා කියනවා. ඒක දැකලා මගේ මහත්තයා hina වෙලා අහනවා,
අද ඔයාගේ පන්සල් යන දවස නේද කියලා. ඒ මොහොතවල් ජීවිතේ තවත් ලස්සන කරනවා. මම පහන්දල්වන වීඩියෝස් ෆේස්බුක් එකේ ටික්ටොක් වල ෂෙයා කරන්න පටන් ගත්තට පස්සේ ජපානයේ ඉන්න ගොඩක් අය වගේම ලංකාවේ ඉඳන් මාව බලන හිතවත් අයත් මගෙන් අහනවා ඔයාගේ බුදු පිළිමේ ගත්තේ කොහෙන්ද? ඔයා පාවිච්චි කරන පහන් බඩු ගත්තේ කොහෙන්ද කියලා. ඒ වගේම තවත් අය කියනවා අපිත් ඔයාව දැකලා ගෙදර පහන තියන තැනක් හැදුවා. ඒ වගේම ඔයාව දැකලා අපිත් දැන් හැමදාම පහන තියනවා. ඒ වගේ පණිවිඩ දකිද්දී ඇහෙද්දී මගේ හිතට හරිම සතුටුයි. මොකද තව කෙනෙක්ගේ හිතට හොඳ දෙයක් කරන්න පුංචි හේතුවක් වෙන්න මට පුළුවන් වුණා නම් ඒක තමයි මට ලැබෙන ලොකුම තෑග්ග. ඒ වගේම කොහේ ගියත් ලස්සන මල් පොකුරක් දැක්ක ගම මට ඉබේටම හිතෙන්නේ මේ මල් ටික බුදුහාමුදුරුවන්ට පූජා කරන්න තිබුණා කියලා. ඒ නිසා මට පුළුවන් හැම වෙලාවකම ලස්සන මල් ගෙදරට අරගෙන එනවා. අද වෙනකොට ඒක මගේ ජීවිතේ ලස්සන පුරුද්දක් වෙලා. ලංකාවේ වගේ ගහකින් මලක් කඩාගෙන පූජා කරන්න මෙහෙදි බැරි වුණත් ආදරෙන් ගෙනාපු මේ පුංචි මල් පොකුරත් මම ඒ සෙනෙහසින්ම බුදුන්ට පූජා කරනවා. අද මේ බුදුමැදුර දිහා බලන හැම වෙලාවකම මට මතක් වෙන්නේ අපි දෙන්න රටවල් දෙකක ඉඳන් දැකපු හීන කරපු ප්‍රාර්ථනා ඉවසීම. ඒ හැම ලස්සන මොහොතක්ම එක බුදු පිළිමයක් මගේ හීන ජපානයට අරගෙන ගියා. තවත් බුදු පිළිමයක් අපේ අලුත් ජීවිතයට ආශිර්වාදයක් වුණා. ඒ නිසා ජපානයේ අපේ ගෙදර තියෙන පළමු වටිනාම මතකය මට මේ බුදු පිළිමයයි. ජීවිතේ ලස්සන මතකයන් කාලයත් එක්ක මැකෙන්න පුළුවන්. ඒත් ඒ මතක ආදරයෙන් සටහන් කරලා තියාගත්තොත් ආයෙත් බලන හැම වෙලාවකම ඒ මොහොතට ආපහු යන්න පුළුවන්. ඒ නිසා මේ තමයි මගේ මතක පොත. ජීවිතේ ලස්සන මතකයන් එකතු කරගෙන ඒ හැම මතකයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න මම ආයෙත් එන්නම්. මම සජී. මේ සජීස් ඩයරි.